ආයිබෝවන් ඔයාට මම මිත්‍රෝයි මගේ YouTube නාලිකාවට අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ බටර්ෆ්ලයි අතක් කොහොමද මිමි ගණනය කිරීමක් නැතුව කොහොමද ලේසියෙන්ම කපාගන්නේ කියලා. ඒ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ විදිහේ සමචතුරස්‍රාකාර රෙදි කෑල්ලක්. මේ රෙදි කෑල්ලේ ප්‍රමාණය ගනිද්දි ඔයාලට මම කියන්නම් ඒක ගන්න හරිම ක්‍රමය. අපිට ඇඳුම මහ ගන්න අවශ්‍ය අතදිග ප්‍රමාණයෙන් දෙගුණයක් පල්ල රෙදි කෑල්ලක් තමයි අපි මේ විදිහට අරගනිද්දී අරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මම අඟල් 12ක පමණ ප්‍රමාණයක් තමයි අරන් තියෙන්නේ. මොකද මට අතදිග අඟල් 6ක් පමණ අවශ්‍ය නිසා ඒ වගේ දෙගුණයක් තමයි මෙහිදී මම අරගෙන තියෙන්නේ. එතකොට අඟල් 12 සමචතුරස්‍රාකාර කොටසක් තමයි මෙතන මේ තියෙන්නේ. මම අද ඔයාලට කියලා දෙන්න නිසා මේ විදිහට එක රෙදි කොටසක් ගත්තට ඔයාලා අතක් කපා ගනිද්දි මේ වගේ රෙදි කොටස් දෙකක් අවශ්‍ය වෙනවා අත් දෙක සඳහා. ඒ විදිහට අඟල් ඒ අවශ්‍ය ප්‍රමාණය අරගෙන අත් කොටස් දෙකම එකපාර කපා ගත්තාම ඔයාලට ගොඩක් එක ලේසියෙන් කරගන්න පුළුවන්. මේ විදිහට අපි මුලින්ම රෙදි කෑල්ල තියාගෙන මෙන්න මේ විදිහට දෙකට නවා ගන්නවා. මෙන්න මේ වගේ මගේ පැත්තට නැම්මක් ඇවිත් තියෙන්න මේ විදිහට මේ පැත්තට තියෙන මේ රෙදි කොටස අපි දෙකට නවා ගන්නවා. ඊට පස්සේ නැවත වතාවක් මෙන්න මේ විදිහටත් මම මේක දෙකට නවා ගන්නවා. මේ වගේ දෙකට නවාගෙන තවත් පාරක් දෙකට නවා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේ රෙදි කොටස අපිට දකින්න තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන මුල්ලේ ඉඳලා මට අවශ්‍ය අතදිග ප්‍රමාණය තමයි මේ ලකුණු කරන්නේ. මට මේකෙදි අඟල් 6ක් තමයි අතදිග ප්‍රමාණය අවශ්‍ය වෙන්නේ. මට මේ රෙදි කොටස මම හරි ගානටම ගත්ත නිසා අඟල් 6ක් තමයි මේ විදිහට වටේටම තියෙන්නේ. රෙදි කොටස කිසිම අපතේ යමකින් තොරව මේක අපිට කරගන්න පුළුවන් මේ විදිහට අරගත්තට පස්සේ. මෙන්න මේ විදිහට වටේටම අවශ්‍ය අතදිග ප්‍රමාණය ලකුණු කරගන්න ඕනේ. ඔයාලට ඊට වඩා ලොකු අතක් අවශ්‍ය නම් ඒ අවශ්‍ය ප්‍රමාණයට රෙදි කොටස අරගෙන මේ විදිහට ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට රවුමට මේක ඇඳ ගන්නවා. මේ අත මම මීට කලින් බ්ලවුස් එකත් ඔයාලට කරලා තියෙනවා. නමුත් මේක ඊට වඩා ගොඩක් පැහැදිලිව කරන්න ඕන නිසායි මේ විදිහට අරගෙන ආවේ. මෙන්න මේ කොටස කපලා ඉවත් කරගන්න තමයි තියෙන්නේ. ඒ විදිහට මේ කොටස කපලා ඉවත් කරගන්න තමයි දැන් තියෙන්නේ. මේ අත නිර්මාණය කිරීමේදී ගණිත ක්‍රමයක් යොදාගෙන මේ අත නිර්මාණය කරන ඔයාලා ඕන තරම් දැකලා ඇති. නමුත් අපිට සාමාන්‍යයෙන් මහුන් ගැන මූලික දැනුමක් පමණක් ඇති කෙනෙකුට ලොකු දැනුමක් නැති කෙනෙකුට ඒ වගේ ලොකු දේවල් කරන්න අවශ්‍ය නැහැ. මේ විදිහට ලේසියෙන්ම ඒක කරගන්න පුළුවන්. දැන් මම ඔයාලට මේ පෙන්නන්නේ වයිට් බෝඩ් එකේ ඇඳලා මේ ඇඳුමක් සඳහා මේක අපි අල්ලගන්නේ කොහොමද කියලා තමයි මේක මම පැහැදිලි කරන්න හදන්නේ. මේ ඉහළින්ම තියෙන උරහිස් රේඛාව. ඊට පස්සේ මම මේ දැන් කිහිලි කට තමයි මේ පැත්තෙන් ඇඳලා තියෙන්නේ. අනිත් පැත්තේ කර තමයි තියෙන්නේ. මේකේ ඇඳුමක් සඳහා මම මේ අත් කොටස අල්ලා ගන්න කළ යුතු වෙනස්කම් ටික තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මොකද අපි මේකේ අත කොටසේ තාම කිහිලිකට කපලා නැහැ. ඒක අපි කරගන්නේ කොහොමද කියලා තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මේ විදිහට සාමාන්‍ය ඇඳුමක අපි උරහිස මූට්ටු කරලත් ඊළඟට තමයි අත අල්ලගන්නේ. නමුත් අපි මේ බටර්ෆ්ලයි අත මහද්දී ඒක අපි උරහිස් මූට්ටුව සහ සයිඩ් මූට්ටුව කියන දෙකම කරගත්තට පස්සේ තමයි අත අල්ලගන්නේ. ඒ විදිහට මූට්ටු දෙකම කරගෙන අත අල්ලා ගන්න නිසා අපිට අතේ කිසිම මූට්ටුවක් එන්නේ නැහැ. ඒ නිසා ඒක කරගන්නේ කොහොමද කියලා තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. මේ විදිහට කිහිලි කටේ තියෙන වටේ අගය අපි මෙන්න මේ විදිහට ටේප් එක තියලා මැනලා බලන්න ඕනේ. මෙහිදී මම සම්පූර්ණ අත වට අගයම අරගන්නේ නැහැ. මොකද අපි අතත් දෙකට නවාගෙන තියෙන නිසා අත වටෙන් භාගයක අගය තමයි අරගත්තේ. ඒ විදිහට ගත්තට පස්සේ මට අඟල් 6ක ප්‍රමාණයක් ආවා. ඒ අඟල් 6 මම ලකුණු කරගන්න විදිහ තමයි දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ. මේ විදිහට අත් කොටසේ හරි මැද ලකුණු කරලා එතන සිට අඟලක් අපි එක පැත්තකට ලකුණු කරගන්නවා. මේ විදිහට අඟලක් අපි ලකුණු කරගෙන මේක කොයි පැත්තට ලකුණු කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට අඟලක් ලකුණු කරගෙන එතන සිට අර අපිට ආපු අඟල් 6. දැන් මගේ ආවේ අඟල් 6ක් වුණාට ඔයාලට මේක වෙනස් වෙන්න පුළුවන් ඔයාලගේ ඇඳුමේ ප්‍රමාණය අනුව. ඒ ආපු ප්‍රමාණය කිහිලිකට වටේ ඒ ආපු කිහිලිකට වටෙන් භාගයක් තමයි අපි මැන්නේ. ඒ අගය මේ විදිහට මෙන්න මෙතනින් තියලා හරියට වක්‍රය ඇඳ ගන්න තමයි මෙතනදී තියෙන්නේ. මේක ගොඩාක් පහසු ක්‍රමයක්. මීට වඩා ගොඩාක් අමාරුයි ඇත්තටම. මුලින් පුරුදු වෙන කෙනෙකුට මිමි ගණනය කිරීම කරලා ඒ අර ගණිත ක්‍රමයට කරගන්න එක ටිකක් අපහසු වෙන නිසා මුලින්ම මේ ක්‍රමයට කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට මහගෙන යද්දී කාලයක් යද්දී ඒ දේවලුත් පුරුදු වෙන්න පුළුවන්. මෙන්න මේ ඇඳගත්තු කොටස අපි දැන් කපා ගන්න තමයි හදන්නේ.
මේ විදිහට එක පැත්තකට වැඩිපුර තියලා කපා ගන්න මොකද කියලා ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද මේකේ අත හරි මැද්දෙන් මේ විදිහට දෙපැත්තට සමානව බෙදෙන විදිහට මේක කපා ගන්න නැත්තේ ඇයි කියලා නොදන්න කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ විදිහට මධ්‍ය ලක්ෂයේ සිට දෙපසට සමානව අඟල් ප්‍රමාණය ලකුණු කරලා මේක ඇඳගත්තොත් අපිට උරහිස සිට පහළට කඩා හැලෙන ප්‍රමාණය අඩුයි. එතකොට කිහිලි කටේ පල්ලෙහා කොටසේ සිට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒක ඔයාලට මෙහෙම කිව්වට තේරෙන එකක් නැහැ. මේ අත කපලා මහද්දි තමයි ඔයාලට ඒක මොකද්ද කියලා තේරෙන්නේ. මෙන්න මේ විදිහට ආවට පස්සේ පල්ලෙහාට අවශ්‍ය නැහැ ලොකු ප්‍රමාණයක්. උරහිස ළඟ සිට තමයි ගොඩක් පල්ලෙහාට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි මේ විදිහට පහලින් ඒක කපා ගන්නෙ. මම කොටස් දෙකෙත් මෙන්න මේ විදිහට කට් මාක් දෙකක් දා ගන්නවා. මොකද අපිට උරහිස ළඟට ඇල්ලෙන කොටස සහ කිහිලි කටේ අංශය ළඟින් ඇල්ලෙන කොටස මේ මෙතනින් හරියට මාක් කරගන්න ඕනේ නිසා. ඊට පස්සේ මේ විදිහට ඇඳුමකට අල්ලගන්න විදිහ තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මම ඔයාලට මුලින් කියලා දුන්නා උරහිස සහ අංශ මූට්ටුව කරගෙන තමයි අපි මේ අත අල්ලගන්න සූදානම් වෙන්නේ කියලා. ඒ විදිහට ඒක කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට උරහිස ළඟින් මෙන්න මේ විදිහට තමයි මේක අල්ලගන්න ඕනේ. ඔයාලා මේක අල්ලගනිද්දි මුලින්ම උරහිස ළඟින් අල්ලන්නේ නැතිව අංශය ළඟ සිට උඩට අල්ලගෙන ගියොත් ඔයාලට ඒකෙන් යම්කිසි වාසියක් ගන්න පුළුවන්. මොකද ඔයාලට මේ අත ඇඳගනිද්දි යම්කිසි ක්‍රමයකින් අත ඇඳගනිද්දි කපා ගනිද්දි අතේ වක්‍රය කිහිලි කට වක්‍රය ලොකු වෙලා වගේ තිබුණොත් ඔයාලට පුළුවන් මෙහිදී දෙපැත්තෙන් උඩට අල්ලගෙන ගිහිල්ලා උරහිස ළඟින් පුංචි රැලි ප්‍රමාණයක් ඇතුව මේක මහ ගන්න. එහෙම නැත්නම් අනවශ්‍ය රැලිවීම් අත මැද්දේදී ඇති වෙලා ඒක කැත වෙන්න පුළුවන් නිසා. මේ විදිහට අතක් අල්ලා ගන්න හැටි ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මේ විදිහට අතේ වාටියත් අපිට හීනියට එක වතාවක් නමලා මහගෙන නැවත වතාවක් නමලා තමයි මහගන්න වෙන්නේ. එහෙම නැත්නම් වටේට රේන්දයක් අල්ලගෙන ලස්සන කරගන්නත් පුළුවන්. ඉතින් ගොඩක් අයට මහගන්න ආසාවෙන් ඉන්න වගේම මහගන්න අපහසුයි කියලා බයෙන් ඉන්න අයටත් ඉතාමත්ම ලේසියෙන්ම මේ බටර්ෆ්ලයි අත මහගන්න පුළුවන් පහසුම ක්‍රමයක් තමයි මම අද මේ විදිහට අරගෙන ආවේ. ඔයාලා මගේ YouTube channel එකට අදම නම් එකතු වෙලා ඉන්නේ. subscribe කරලා channel එකේ තියෙන අනිත් වීඩියෝත් බලලා ජීවිතේට දෙයක් එකතු කරගන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලා හැමදාමත් මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. හැමදාමත් ආරාධනා කරනවා මේ තියෙන ලෙන්ගතුකමින්ම හැමදාමත් එකතු වෙලා ඉන්න කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ඔයාලට මතක් කරලා සිටින ගමන්ම අදට මම මේ වීඩියෝ එකෙන් සමු අරගෙන යන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ආයෙත් ඔයාලට වටින වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලව හම්බෙන්න එන පොරොන්දුව පිට. මහුම් වලට ආස කරන ආදරය කරන හැමෝටම හැමදාමත් වගේ ආදරෙන් මතක් කරන්නේ අලුත් දෙයක් කරන්න අලුත් දෙයක් හිතන්න ජීවිතේ දවසින් දවස අඩියක් හරි ඉස්සරහට තියලා ඔයාගේ හිතේ තියෙන හීන ඉටු කරගන්න හැම වෙලාවෙම මහන්සි වෙන්න. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.